අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ලෝකයේ පුදුම හිතන රසවත් වීඩියෝ ගෙනෙන ප්‍රසන්න ලෝකයේ YouTube නාලිකාවට. ඔබට කවදා හරි හිතුණද ලෝකයේ මිනිස්සුන්ට කිසිසේත්ම ඇතුල් වෙන්න බැරි ස්ථාන තියෙනවා කියලා? ඇත්තටම මේ ලෝකයේ සාමාන්‍ය ජනතාවට පමණක් නෙවෙයි සමහර විට රජ නිලධාරීන්ටවත් විශේෂ අවසරයක් නැතුව ඇතුල් විය නොහැකි ස්ථාන තිබෙනවා. ඒවා අතර අභිරහස් දූපත්, හමුදා රහස් කඳවුරු, වටිනා බීජ ගබඩා සහ මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ජීවත් වන ගෝත්‍රිකයන්ගේ දූපත් පවා තියෙනවා. අද වීඩියෝෙන් අපි බලමු ලෝකයේ මිනිසුන්ට ඇතුල් වීමට තහනම් ස්ථාන 10ක් ගැන. වීඩියෝව අවසානයේ තිබෙන්නේ අදටත් ලෝකේ වඩාත්ම අභිරහස් සහ භයානකම ස්ථානයක්. ඒ නිසා අවසාන තප්පරය දක්වාම රැඳිලා ඉන්න ඒ සුවිශේෂී ස්ථානය ගැන දැනගන්න. අංක 10 ලස්කව්. ප්‍රංශයේ පිහිටි ලස්කව් ගුහාව තුළ වසර 17000කට වඩා පැරණි ගුහා චිත්‍ර තිබෙනවා. මෙම චිත්‍ර මිනිස්සුන්ගේ හුස්මෙන් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් සහ තෙතමනයේ හේතුවෙන් හානි වීමට පටන්ගත් නිසාම 1963 වසරේ සිට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීම තහනම් කළා. අද සංචාරකයන්ට දැක ගන්න තිබෙන්නේ එහි නිර්මාණය කළ අනුරුවක් පමණයි. අංක 9 ස්නේක් අයිස්ලන්ඩ්. බ්‍රසීලයට අයත් ඉල්හාඩා කේමෑඩා ග්‍රෑන්ඩ් එහෙමත් නැත්නම් ස්නේක් අයිස්ලන්ඩ් ලෝකේ භයානතම දූපත් අතරින් එකක්. මේ වර්ග මීටර් කිහිපයකට පවා විස සහිත සර්පයන් සිටින බව විශ්වාස කරනවා. ඒ නිසාම බ්‍රසීල රජය සාමාන්‍ය ජනතාවට මේ දූපතට යෑම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අංක 8 සර්ට්සි අයිලන්ඩ්. 1963 දී මුහුද යට ගිනිකන්දක් පුපුරා යාමෙන් මෙම දූපත නිර්මාණය වුණා. විද්‍යාඥයන්ට සබහා ධර්මය මිනිස් බලපෑමකින් තොරව වර්ධනය වෙන ආකාරය අධ්‍යයනය කිරීමට අවශ්‍ය වුණා. ඒ නිසාම මේ සම්බන්ධව පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට පමණක් ඇතුල් වෙන්න එරට රජය අවසර ලබා දී තිබෙනවා. අංක 7 වතිකානු රහස් ලේඛනාගාරය. 2019 දී ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වතිකානු අපෝස්තලික ලේඛනාගාරය ලෙස නැවත නම් කරපු වතිකානු රහස් ලේඛනාගාරය කිලෝමීටර් 85ක පමණ රාක්ක අඩංගු වෙනවා. ලෝ පැරිණතම ලේඛන මිලියන ගණනක් මෙහි ගබඩා කර තිබෙනවා. මෙම ලේඛනාගාරයට ඇතුල් විය හැක්කේ විශේෂ අවසර ලැබූ පරීක්ෂකයන්ට පමණයි. අභිරහස් සහ කුමන්ත්‍රණ කතා නිසා මෙම ස්ථානය පිළිබඳව ලෝකේ විශාල උනන්දුවක් පවතිනවා. අංක 6 ඒරියා 51. නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ඒරියා 51 යනු ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඉතා රහස්‍යගත හමුදා කඳවුරක්. මෙහි අලුත්ම ගුවන් යාන සහ ආරක්ෂක තාක්ෂණය පරීක්ෂා කරන බව විශ්වාස කරනවා. නමුත් සමහර අයගේ මතය නම් මේ පිටසක්වල ජීවීන් ගැන රහස් සංගවාගෙන ඇති බව. නමුත් ඒ සඳහා විශ්වාසදායක සාක්ෂි මේ වෙනතෙක් ලැබිලා නැහැ. ඒ නිසා මේ මතයක් විතරයි. අංක 5 නෝර්ත් බ්‍රදර් අයිලන්ඩ්. නිව්යෝක් නගරය ආසන්නයේ පිහිටි මෙම දූපත 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී වසූරිය, තදරතු උණ සහ ක්ෂය රෝගය වැනි අධික ලෙස බෝවන රෝග ඇති රෝගීන් හුදකලා කිරීමට බෝවන රෝග රෝහලක් ලෙස භාවිතා වුණා. අද එය පක්ෂීන්ගේ ආරක්ෂිත වාසස්ථානයක් වන නිසා සාමාන්‍ය ජනතාවට ඇතුල් වීම තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කරලා තියෙනවා. අංක 4 බොහීමියන් ග්‍රෝව්. කැලිෆෝනියාවේ පිහිටි මෙම පෞද්ගලික සමාජ ශාලාවට ලෝකෙ ප්‍රසිද්ධ දේශපාලඥයන්, ව්‍යාපාරිකයින් සහ බලවත් පුජ්‍යලයන් සහභාගී වෙන බව ප්‍රසිද්ධයි. එම නිසා මේ සමාජ ශාලාවට මාධ්‍යයට හෝ සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට අවසර නැහැ. අංක 3 මෙට්‍රෝ 2. මෙට්‍රෝ 2 කියන්නේ මොස්කව් නගරයට යටින් පිහිටා ඇතැයි විශ්වාස කරන රහස්‍යගත භූගත දුම්රිය පද්ධතියක්.
මේ රජයේ හදිසි අවස්ථා සඳහා භාවිතා කරන බවට වාර්තා තිබුණත් එහි බොහෝ තොරතුරු තවමත් රහසිගතයි. ඒ වගේම මේ ගැන තියෙන තවත් මතයක් තමයි යුද්ධ කාලේ සෝවියට් නායකත්වයට ආරක්ෂිතව ඉවත්වීමේ මාර්ග sannivedana මධ්‍යස්ථානයන් සැපීම සඳහා නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරනවා. ජාතික අනදනාධිකාරිය සඳහා ඉදිකළ බංකරයක්ද එහි ඇති බවට විශ්වාස කරනවා. අංක 2. ගෝලීය බීජ සුරක්ෂිතාගාරය. ආර්ටික් ප්‍රදේශයේ පිහිටි මෙම බීජ ගබඩාව ලෝකයේ අවසාන ආහාර රක්ෂිතය ලෙසද හඳුන්වනු ලබනවා. මේ ගබඩා පහසුකම නෝර්වීජියානු රජය විසින් ස්ථාපිත කර සම්පූර්ණයෙන්ම අරමුදල් එම රජයෙන් ලබා දෙන අතර නෝර්වීජියානු කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශය සහ භෝගභාරය සහ නෝඩික් ජාන සම්පත් මධ්‍යස්ථානය විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනවා. ලෝකේ රටවල් රැසක බීජ වර්ග මිලියන ගණනක් මෙහි ආරක්ෂිතව ගබඩා කර තිබෙනවා. මේ බීජ ගබඩාවේ වර්ග මිලියන 4.5ක් ගබඩා කිරීමේ ධාරිතාවය තියෙනවා. මේ බීජ ගබඩාව සුරක්ෂිත කර ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට මෙහි ඇතුල් වීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. අංක 1 North Sentinel Island. මේ ලයිස්තුවේ අංක 1ට තියෙන්නේ අපේ රටට ආසන්නයේ තියෙන ඉන්දියාවට අයත් දූපත් වන අන්දමන් දූපත් සමූහයේ සෙන්ටිනල් දූපත ගැන. මේ දූපතේ ජීවත් වන්නේ ලෝකේ බාහිර සමාජයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ජීවත් වන සෙන්ටිනලීස් ගෝත්‍රිකයන්. ඔවුන් බාහිර පුජ්‍යලයන්ට සමීප වීමට ඉඩ නොදෙන අතර අතීතයේ දූපතට ළඟා වූ කිහිප දෙනෙකුට ප්‍රහාර එල්ල කළ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. 2018 දී ඇමරිකානු මිෂනාරීවරයෙකු වන ජෝන් ඇලන් චව් ඉන්දිය දීවරයින්ට මෙම දූපතට නීති විරෝධී ලෙස ගෙන යාමට මුදල් ලබා දෙමින් මේ දූපතට ගොඩ බැස තිබෙනවා. මේ අවස්ථාවේ ගෝත්‍රිකයන් විසින් ඔහුව මරා දමා තිබෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉන්දිය රජය මෙම දූපත වඩා දැඩි ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අවසරයකින් තොරව එයට ළඟාවීම නීති විරෝධී වගේම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් යාළුවනේ අද අපි ලෝකේ මිනිසුන්ට ඇතුල් වීමට තහනම් ස්ථාන 10ක් ගැන දැනගත්තා. මෙවැනි ලෝකේ පුදුම හිතන ස්ථාන අභිරහස් සහ වීඩියෝ නරඹන්න ප්‍රසන්න ලෝකේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න. නැවතත් ලෝකේ පුදුම හිතන වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.